ඔබ මේ දිනවල පැතිර යන වෛරස් රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා නම්, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, කැස්ස වගේ රෝගී තත්ත්ව පවතිනවා නම්, කල්තියාම ඔබත් එම වෛරස් රෝගී තත්ත්වයෙන් පරිස්සම් වෙන්න. ඔබගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි ඔබ උදෑසන ඉරු එළිය ඔබේ ශරීරයට වැදීමට සලස්වා නොගැනීම. ඔබගේ ශරීරයට හිරු එළිය අවශ්‍යයි. විටමින් D උණ්ණතාවය නිසා ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳ වැටීමක් සිද්ධ විය හැකිය. අධිකව ආහාර ගැනීම. වත් ප්‍රමාණයේ වැඩිපුර ඔබ ලබා ගන්නවා නම් ඔබේ ශරීරයේ ඉක්මනින්ම රෝගී තත්ත්වයට පත්වනවා වගේම ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඔබ අධික තරබාරුවෙන් පෙළෙනවා නම් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඔබ ව්‍යායාම සිද්ධ කරනවා අඩු නම් ඔබගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඉතින් එවැනි පුද්ගලයෝ ඉක්මනින්ම මෙම රෝගී තත්ත්වවලට ගොදුරු වෙනවා. කුඩා ළමුන් අතර මෙම රෝගී තත්ත්වයේ පැතිරීම බහුල වන්නේ ඔවුන් කුඩා කල සිටම සෙමත් සමග ජීවත් වීමයි. මොකද ඔවුන්ගේ ශරීරයේ වැඩිපුරම පවතින දෝෂය සෙම, කප දෝෂය. ඒ නිසා කුඩා ළමුන් අතර වෛරස් රෝගී තත්ත්වය පැතිරී යාමේ ඉඩකඩ බොහෝ වැඩි. ඉතින් ඔබේ දරුවාත් පරිස්සම් කරගන්න. ඒ නිසා කරන්න පුළුවන් පුංචි පිළියම් නිවසේදීම සිද්ධ කර ගැනීමයි නුවණට හොරු.